හලෝ කොහොමද ඔයාලට? ඉතින් මම අවුරුදු එකමාරකට විතර පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මුලින්ම සමා වෙන්න ඕන මට ඔයාලට වීඩියෝස් ගේන්න බැරි වුණා එක ගැන. ඉතින් වීඩියෝස් ගේන්න බැරි වෙච්ච හේතුව තමයි ඔය මම thumbnail එකේ දාලා තියෙන්නේ. මම ඉක්මනට කියාගෙන යන්න විස්තරය. ඉතින් මම ස්ටුඩන්ට් තමයිනේ මෙහි ආවේ. දැන් ඔයාලා මගේ පරණ වීඩියෝස් බලලා තියෙනවා නම් දන්නවා මම ස්ටුඩන්ට් මෙහි ආවේ. ඉතින් ඔය ස්ටුඩන්ට් ඉන්න අතරතුර මම ප්‍රෙග්නන්ට් වුණා. ඉතින් ඊට පස්සේ ඔය ප්‍රෙග්නන්සි එකත් එක්ක ඒ දේවල් එක්ක මට වීඩියෝ එකක් කරගන්න තරම් කාලයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මම වීඩියෝස් මොනවත් කරේ නැත්තේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ දැන් ගොඩක් අයට තියෙන ඉෂුව එකක් මම දැකලා තියෙනවා ඔය අපේ pages වල නිව්සීලන්ත related pages වල එහෙම දාලා තියෙනවා ප්‍රෙග්නන්ට් වුණොත් මොකද කරන්නේ? මම දැන් ප්‍රෙග්නන්ට් අයියෝ වීසා එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකද මම කරන්නේ? ඔය ප්‍රෙග්නන්සි එක ඉෂුව එකක් වෙච්ච කට්ටියට තමයි මම මේක කියන්නේ. මොනවද මේ ඇත්තම රියල් සිටුේෂන් එක මොකක් වගේ වෙයිද කියලා ස්ටුඩන්ට් කාලේ ප්‍රෙග්නන්ට් වුණා. ඉතින් දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදියට අපි ඉන්නකොට අපිට මෙඩිකල් ෆ්‍රී නෑ. අනිවාර්යෙන්ම අපි සල්ලි ගෙවන්න ඕන. හැම දෙයකටම සල්ලි ගෙවන්න ඕන. ඒක ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට මම මෙහි ස්ටුඩන්ට් ආවම මගේ හස්බන්ඩ් ආවේ ඕපන් වර්ක් වීසා. ඉතින් එතකොට අපිට මෙඩිකල් ෆ්‍රී නෑ. අපි හැම දෙයකටම සල්ලි ගෙවන්න ඕන. ඉතින් මගේ සිටුේෂන් එකේදී මම ප්‍රෙග්නන්ට් උනේ මම ප්‍රෙග්නන්ට් වෙන වෙලාවෙද්දී මගේ හස්බන්ඩ් ඕපන් වර්ක් වීසා එකේ හිටියේ. නමුත් accredited work employer කෙනෙක් අතරේ වැඩ කරමින් හිටියේ. accredited employer කෙනෙක් අතරේ work කරමින් හිටියේ. එතකොට එයා open work visa නමුත් හිටියේ. work visa නෙමෙයි. ඔයා work visa හිටියනම් මට medical free. එතකොට work visa ඉන්නවා නම් husband wife ට medical free ගන්න පුළුවන්. නමුත් මගේ situation එකේදී husband open work visa හිටියේ. මම student හිටියේ. ඒ නිසා මට මෙඩිකල් ෆ්‍රී වුණේ නැහැ. සල්ලි ගෙවන්න අවශ්‍යතාවයක් තිබුණා. එතකොට මිඩ්වයිෆ් ළඟට ගියහම මිඩ්වයිෆ් කිව්වේ අපිට නිව්සීලන්ත ඩොලර්ස් 30000ක් ලෑස්ති කරගෙන තියාගන්න කියලා. ඉතින් දැන් 30000ක් කිව්වහම වරටත් බය හිතෙන ඇති. හැබැයි අපි නම් ඕනම දෙයකට ලෑස්ති වෙලා හිටියේ සල්ලි ගෙවලා හරි කරන්න අවශ්‍ය විදියට අපි ලෑස්ති වෙලා හිටියේ. එතකොට දැන් ඉතින් මගේ බබාට මාස 8කුත් වෙනවා. ඔන්න බලන්න මට දැන් තමයි වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. ඒත් එයාත් හරිම දඟයි දැන්. නිව්සීලන්ත ඩොලර්ස් 30000ක් ලෑස්ති කරගන්න කිව්වට ඒක 30000ක්ම වෙන්නේ නැහැ. ඔයාලා normal delivery එකකට ගියොත් normal delivery එකකින් නම් බබා හම්බ වුණේ නිව්සීලන්ත ඩොලර්ස් 6000කින් වගේ ෂේප් කරගන්න පුළුවන් වැඩේ. නමුත් C-section එකකට යන සිද්ධ වුණොත් නිව්සීලන්ත ඩොලර්ස් 30000කට ආසන්න ගාණක් යනවා කියලා මිඩ්වයිෆ් කිව්වා. එතකොට දැන් ඔය normal delivery මෙහෙදී ගොඩක් වෙලාවට encourage කරන්නේ normal delivery. මෙහෙ දැන් අර ලංකාවේ වගේ අපිට ඕන වුණත් අපිට කියලාවත් C-section එකක් කරගන්න බෑ කොහොමටවත්. ඒ කියන්නේ මෙයාලා කරන්නේම normal delivery. එපිඩියුරල් වගේ වදෙන ගන්නව නම් ඔයාලා ඒකටත් වෙනම ගාණක් ගන්නවා. එතකොට එපිඩියුරල් එකට මට මතක විදියට කිව්වා $20 2000ක් විතරයි කියලා එපිඩියුරල් එකට. ඉතින් අන්න බලන්නකෝ ඒ වගේ ඔය හදිසි වාට මොන හරි ඉෂුස් ආවොත් බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වුණොත් ඒවට දෙන බෙහෙත් වලට. එතකොට ඔයාලට යන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකයි කියන්නේ 30000ක්ම ලෑස්ති කරගෙන ඉන්න කියලා. මොකද අපි දන්නේ නැහැ මොන වේද කියලා. දැන් මම normal delivery යන්න හිටියේ. හැබැයි අන්තිමට මට යන්න ඕනේ C-section. මොකද මට normal pains එනකොට මගේ blood pressure low වුණා, බබාගේ heart rate low වුණා. ඉතින් ඒක risk එකක්. ඒ හින්දා emergency C-section එකක් කරේ. ඉතින් එන්නේ මේ වගේ සිටුේෂන්ස් එක ඔයාලා දැන් හිතාගෙන ඉන්නව නම් ප්‍රෙග්නන්ට් වෙන්න හෝ ඔයාලා ප්‍රෙග්නන්ට් නම් 30000ක් නිව්සීලන්ත ඩොලර්ස් 30000ක් අතේ තියාගෙන ඉන්න. මොකද ඔයාලට ඔය වියදම් වෙන්න පුළුවන්. ඔය 30000ම යන එකක් නැහැ. නමුත් දැන් එපිඩියුරල් එක ගන්නවා නම් 2000ක් යනවා. අපි හිතමු ඊට අමතරව ඔයාට බ්ලඩ් ප්‍රෙෂර් මොන හරි වෙලා ඔයාට ඉන්ජෙක්ෂන් මොන හරි දෙන්න ඕන. එතකොට එතන යනවා. ඊළඟට ඔයාගේ normal delivery එක වෙලාවේදී ඒ බබාව ගන්න ඔයා normal push කරා බබා එන්නේ නැත්නම් අපි හිතමු ඒක මන් දන්නේ නැහැ හරියට මොනවද කියලා ඔය වැක්කියුම් කරලා හරි මොන හරි ඒවට පාවිච්චි කරන ඔය තියෙන දේවල් මේ ඔය අඬු වරම්මන ඒ වගේ එදා මට මිඩ්වයිෆ් කිව්වා ඒවට යූස් කරන්නේ දේවල්. ඒවටත් එයාලා වෙනම ගාණක් අය කරනවා හොස්පිටල් එකේදී. ඉතින් අන්න ඒකයි. ඒ හින්දා ඒ හැම දෙයකටම ගාණක් අය වෙනවා. ඉතින් ඒ නිසා මේ සල්ලි අන්න එහෙම රෙඩි වෙලා ඉන්න ඕන.
ඉතින් ඔන්නෝක තමයි සිටුේෂන් එක ස්ටුඩන්ට් කාලේ ප්‍රෙග්නන්ට් වුණාම මේ අපිට තියෙන ෆයිනෑන්ෂියල් පැත්තේ සිටුේෂන් එක තමයි ඕක. හැබැයි බ්ලඩ් චෙක් කරනකොට බ්ලඩ් චෙක් කරන වෙලාවට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඒ බ්ලඩ් චෙක් කරන තැන ෆුල් ෆ්‍රී. ස්කෑන් වලට සල්ලි ගෙවන්න ඕනේ. හැබැයි ඒවත් වැඩිම යන්නේ $80ක් විතර. වැඩිම. 3 පාරක් විතර තමයි මේ ස්කෑන් කරන්න කියන්නේ. ඒතකොට ලංකාවේ වගේ සතියේ දෙපාරක් විතර ස්කෑන් කරන්න නෑ. උපරිම ස්කෑන් 4යි කරන්න තියෙන්නේ. ඒවට මුල් පොඩි ස්කෑන් වලට නම් ඔය 40ක් විතර යන්නේ. 40 ඒවා වගේ. ඔය අන්තිමට කරන ඔය මේ බබාගේ ඔය growth එක බලන කරන ස්කෑන් එක මට ඒක නම මතක නෑ. ඇනෝමලි ස්කෑන් එක. ඒකට 80ක් විතර ගියා. ඒ හින්දා ඒකත් එච්චර ගාණක් නෑනේ. ඉතින් ලොකුවටම යන්නේ ඩෙලිවරි එක වෙලාවට යන ගාණ තමයි. ඊට අමතරව නිකමට හිතන්න මේ 30000ට මේගොල්ලෝ තව ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මේවා. දැන් අපි හිතමු ඔයාට sugar ආවා. sugar ආවොත් ඔයා අනිවාර්යයෙන්ම එතකොට dietitian කෙනෙක් ළඟට යන්න ඕන. sugar related ඔය treatment කරන doctor කෙනෙක් ළඟට යන්න ඕන. ඒ වගේම ඔයා VOG කෙනෙක් ගාවටත් යන්න වෙනවා. මොකද sugar එනවා කියලා කියන්නේ issue එකක්. බබාගේ බර වැඩි වෙන්න පුළුවන්. බබා ලොකු වෙන්න පුළුවන්. ඔයාව ඒක control කරගන්න ඕන. එතකොට ඒවටත් එක session එකකට මට කිව්වා specialist channel එකකට $1000ක් විතර යයි කියලා. ඉතින් ඔන්න බලන්න ඒවටත් වියදම් කරන්න බලාගෙන ඉන්න ඕන. ඉතින් ඒ හින්දා ඕවත් එක්ක තමයි ඔය $30000ක් කියලා කියන්නේ. ඒ හින්දා ඉතින් අර ස්ටුඩන්ට් කාලේ ප්‍රෙග්නන්ට් වෙන හිතාගෙන ඉන්නවනම් පොඩක් හිතන්න. හැබැයි නමුත් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ඉතින් ඔන්න ඔය ගාන ලෑස්ති කරලා අතේ තියාගන්න. හැබැයි සමහර හොස්පිටල් වල ඒක අර ෆුල් ගෙවන්න ඕනේ නෑ. ඔයගලන්ට මේ ඒක අර වාරික වශයෙන් ගෙවන්න වගේ. ඒ කියන්නේ ටික ගෙවන්න ඒගොල්ලෝ අවස්ථාව සලසා දෙනවා කියලා මම අහලා තියෙනවා. හැබැයි අනිත් එක ඉන්ෂුරන්ස් වලින් කවද මේ තියෙන එකම ඉන්ෂුරන්ස් එකකින්වත් ප්‍රෙග්නන්සි එක ප්‍රෙග්නන්ට් රිලේටඩ් ඒවා ඩෙලිවරි කවර් වෙන්නේ නැහැ. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඉතින් ඔන්නෝක තමයි ෆයිනෑන්ෂියල් සිටුේෂන් එක සහ ඔය අනිත් බර්ත් රිලේටඩ් එකේ සිටුේෂන් එක මම මේ කිව්වේ. දැන් මම ඊට පස්සේ පොඩි vlogs පොඩි වීඩියෝ ක්ලිප්ස් දෙක තුනක් දානවා. ඒකත් එක්ක මට කොහොමද මගේ යුනිවර්සිටි ලයිෆ් එක මම කරගෙන ගියේ. ඒක එහෙම කියන මම දානවා ටිකක්. මම මේක කොටස් වශයෙන් කරලා එකට එකතු කරලා දාන්නේ. මොකද ඉස්සර වගේ දිගට vlog එකක් කරගෙන යන්න බෑ. දැන් පේනවනේ බබා කෑ ගහනවා යන්නනවා. ඉතින් ඒවා බලන්න ඕනේ යපාවුනේ. ඒ හින්දා මම අර කොටස් එකතු කරලා දානවා. මොනවා හරි තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මම රිප්ලයි එකක් දානවා. ඉතින් මම අද ඉඳලා ටික ආලුතින් ආයෙත් වෙනද වගේම new updates ඔයාලගේ student life එකට තියෙන අවශ්‍ය updates work life එකට අවශ්‍ය updates මගේ life එකේ updates මම දිගටම upload කරනවා. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක හැමදාම ඉස්සර වගේම හැමදාම මාත් එක්ක ඉන්න බොහොම ස්තුතියි. ඉතින් ඊතුරු වීඩියෝ ටික දැන් මම ඊළඟට අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලටත් ස්ටුඩන්ට් කාලේ ප්‍රෙග්නන්ට් වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හෝ ප්‍රෙග්නන්ට් වෙලා දැනට ඉන්න කෙනෙක් බය වෙන්න එපා. මම වගේම ඩිග්‍රී එකක් කරගෙන මේ වගේ චූටි පැංචිවුත් එක්ක හැමදේම සක්සස් කරගන්න පුළුවන්. ඉතින් ෆයිනෑන්ෂියල් සිටුේෂන් එක තමයි පොඩ්ඩක් හදාගන්න ඕන. ඉතින් එහෙනම් ඊතුරු වීඩියෝ ටික බලන්න ආයෙ දවසක හම්බ වෙමු. බොහොම ස්තුතියි. ඉතින් මේ තියෙන වෝටර්ෆෝඩ් ටර්නල් හබ් කියන්නේ මෙතන තමයි මගේ මිඩ්වයිෆ් හිටියේ. මෙතනට ගියම තමයි මිඩ්වයිෆ් මීට් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරිම පිරිසුදුයි, හරිම calm and quiet place එකක්. ඉතින් මිඩ්වයිෆ් good service එකක් අපිට දුන්නා. ඉතින් ඊට පස්සේ මම වයිකාටෝ හොස්පිටල් එකේ මේ තියෙන වයිකාටෝ හොස්පිටල් එකේ ඩෙලිවරි ස්වීට් එකේ තමයි මගේ බබාව C section එකක් විදියට ගත්තේ. ඉතින් එයා දුවේ ඉතින් මෙහෙදි බබා හම්බුනාට පස්සේ අනිවාර්යයෙන්ම බේබි සීට් එකක් තියෙන්න ඕන. කා සීට් එක නැතුව බබා එළියට දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කා සීට් එක තියෙන්න ඕන, කැප්සියුල් එක. ඒක තියෙනවද කියලා බලලා තමයි එළියට දෙන්නේ. මේ තියෙන බර්ත් සෙන්ටර් එක. ඒ බර්ත් සෙන්ටර් එක කියලා කියන්නේ මෙහෙ අපේ ඩෙලිවරි එක කරන වෙලාවට අහනවා ඔයාලා කැමති ඩෙලිවරි එක කරන්න හොස්පිටල් එකේදීද බර්ත් සෙන්ටර් එකේදීද කියලා. ඉතින් බර්ත් සෙන්ටර් එක කියලා කියන්නේ බර්ත් සෙන්ටර් එකේ ඉන්න මිඩ්වයිෆ්ලා. ඩෙලිවරි එක කරන්නේ ඒ ඩෙලිවරි එක සියලුම දේවල් කරන්නේ මිඩ්වයිෆ්ලා. ඩොක්ටර්ස්ලා බර්ත් සෙන්ටර් එකේ නැහැ. මොනවා හරි ඉමර්ජන්සි එකක් වුණොත් එතකොට එයාලා ඇම්බියුලන්ස් එකකින් හොස්පිටල් එකට අරගෙන යනවා. හොස්පිටල් එකේ ඉතින් අර සාමාන්‍ය විදියටම ලංකාවේ වගේ ડોක්ටර්ස්ලා නර්ස්ලා ඔය ඔක්කොම කට්ටිය ඉන්නවා. ඉතින් අපෙන් අහනවා අපි කැමති කොහෙද කරන්න කියලා ඩෙලිවරි එක. ඉතින් මම කැමති වුණේ හොස්පිටල් එකේ. මොකද අලුත් රටක් අලුත් එක්ස්පීරියන්ස් එකක් කවදාවත් මේ ෆස්ට් බබා මේ ඉතින් බයයි. ඉතින් ඔය මිඩ්වයිෆ්ලා විතරක් ඉන්න තරකට යන්න තරම් ඉතින් අර හිතේ විශ්වාසයක් නැහැ තිබුණේ. ඉතින් ඒ හින්දා තමයි මම ඒතර හොස්පිටල් එක සිලෙක්ට් කරගත්තේ. හැබැයි ගොඩක් අය ඉන්නවා ඔය බර්ත් සෙන්ටර් වල ඩෙලිවරි කරන අය. මේ මොකද ඒක අර නිකන් ගෙදරින් ඉඳන් ඩෙලිවරි එක කරා වගේ. මොකද හොඳ
හොඳ කම්ෆර්ටබල් රූම්ස් තියෙනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් මම වීඩියෝ එකේ දානවා. ඉතින් ඒකට කැමති අයත් ඉන්නවා. දැන් අපි හොස්පිටල් එකේදී මගේ ඩෙලිවරි එක කරාට පස්සේ මට කෙතෙන්ද කිව්වා ඔයා දවස් 3කට යන බර්ත් සෙන්ටර් එකට ගිහිල්ලා එතන ඉන්න. එතන ඉන්න නර්ස්ලා මිඩ්වයිෆ්ලා ඔයාට උදව් කරයි මුල් දවස් 3ට. ඒ කියන්නේ බබාගේ බ්‍රෙස්ට් ෆීඩින් ඉෂුව වෙන්න පුළුවන්. මගේ තුවාලේ අපි හිතමු මොන හරි ඉෂුස් වෙන්න පුළුවන්. මට මොන හරි මැහුම් ගැල වෙලා තියෙන්න පුළුවන්. බබා කිරි බොන්නේ නැති වෙන්න පුළුවන්. මගේ කිරි අඩු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ඔක්කොටම එයාලා උදව් කරනවා. දැන් මම එහෙම නැතුව ගෙදර ගියා නම් මට මෙහෙ ඉන්න මමයි හස්බන්ඩ් විතර අපි දෙන කිසි දෙයක් දන්නේ නැහනේ. අම්මලවත් හිටියේ නැහනේ. ඉතින් මං ගනිපු හොඳම ඩිසිෂන් එක තමයි මේ බර්ත් සෙන්ටර් එකට යන එක. හැබැයි ඉතින් අපිට ඒව ෆ්‍රී නෑ. ඉතින් වර්ක් විසා කරන්නේ වර්ක් විසා නැති නිසා. වර්ක් විසා තියෙනවා නම් මේ හැමදේම ෆ්‍රී. ඉතින් හොඳම ඔප්ෂන් එකක් තමයි මම අර ඔයගොල්ලන්ටත් මෙහෙම අම්මලා තාත්තලා කවුරුත් මෙහෙ නැත්තම් උදව්වට ඉන්න ඔයාගේ හස්බන්ඩ් විතරයි නම් ඔන්න මෙතෙන්ට යන එක තමයි ගොඩක් හොඳ. මොකද මාර රිලැක්සින් අර අම්මා තාත්තා ළඟ ඉන්නා වගේ තමයි. ඉතින් දැනුනේ. හරිම ෂෝක්. ඉතින් ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එක නම් මට 100ම දෙන්න පුළුවන් බර්ත් සෙන්ටර් එකේ. හරිම ෂෝක්. අපිට හොස්පිටල් එකේ ඉඳලා කෙලිම මෙතෙන්ට යන්න පුළුවන්. ගිහිල්ලා මෙතන අපිට දවස් 3ක් ඉන්න පුළුවන්. නිකන් ඒක හොලිඩේ එකක් මේ ගත කරන්න ගියා වගේ තමයි මට නම් දැනුනේ. මාරම රිලැක්ස් එකක් දැනුණා මට. අර තිබිච්ච අමාරුකම් ඔක්කොම නැති වෙලා ගියා. හරිම හෙල්ප්ෆුල් මෙයාලා. රැයට අපි නිදාගෙන ඉඳිද්දිත් ඇවිල්ලා හොරෙන් බලලා යනවා. බබාව බලලා මාව බලලා ඔක්කොම සිටුේෂන් එක හොඳයිද කියලා. අර අපේ අම්මා ගෙදර ඉන්නකොට කාමරේට ඇවිල්ලා බලලා යනවා නේද ඒ දවස්වලට. කොහොමද බබා හොඳින්ද අපි කොහොමද කියලා වගේ තමයි මේගොල්ලෝ ඒ තරම් හොඳ සර්විස් එකක් දුන්නා. ඉතින් වර්ක් වීසා එක නැති කෙනෙක් නම් මේ හැම දෙයකටම පේ කරන්න සිද්ධ වෙනවා. ඒකත් ඔයාලා මතක තියාගන්න. නමුත් අර මෙහි මෙඩිකල් සර්විස් ගැන සමහර අයට තියෙන ඒ බෑඩ් රිවිව් එක මම කියන්නේ මට නම් ඇත්තටම මට වෙච්ච දේවල් එක බලද්දි ඇත්තටම හොඳයි. ඉතින් මේ ඉන්නේ මගේ චුටි දූ ඉන්රිපෝෂා. ඉතින් මං කිව්වා වගේ මේ වින්ටර් එකේ උදේ පාන්දර 5 මාරට මේ යුනිවර්සිටි යන්න ලෑස්ති වෙනවා. ඉතින් බණ්ඩේ උස්සගෙන සපත්තු දාන්න බෑ. ඉතින් හස්බන්ඩ් තමයි ඒක ඔක්කොම කරේ. ඉතින් ඔය අතරේ අපි ප්‍රී ෂූට් එකත් මෙහෙම කරගත්තා ලේසියෙන්. ඉතින් ඔන්න බබා හම්බ වෙච්ච දවසේ මේ ඊට කලින් දවසේ ඔක්කොම සයිමන් කරලා සබ්මිට් කරලා සත්‍යයකට උයලත් ආවේ. ඉතින් යුනිවර්සිටි එකේදී බබාට එන කීරි මෙහෙම විදිහට පම්ප් කරලා විසි කරා. ඉතින් හරිම දුකයි මතක් වෙද්දී. ඉතින් මෙන්න මේ වගේ හස්බන්ඩ්ුත් බබාව අතේ තියාගෙන වැඩ කරා. මමත් මගේ බබාව අතේ තියාගෙන වැඩ කරා. බබාව මේසෙට තියාගෙන දෙන්නා මේ විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ අන්තිමටම යන දවස ඉතින් ඔන්න ඔහම කරලා තමයි මම මගේ MBA Master of Digital Business කම්ප්ලීට් කරගත්තේ. ඉතින් ටීම් වර්ක් එකක් මේක. මගේ හස්බන්ඩ් මගේ බබා මට ගොඩක් උදව් කරා. ඒ වගේම මගේ යාළුවෝ මාත් එක්ක හිටපෑ මාව ගොඩාක් මොටිවේට් කරා. යුනිවර්සිටි එකේ ලෙක්චරර්ස්ලා ගොඩාක් උදව් කරා. ඉතින් මේ විදිහට මේ ටික සක්සස් කරගන්න. ඉතින් හැමෝටම ස්තුතියි. මම ඉතින් මේ කතාව ඔයාලට කිව්වේ ස්ටුඩන්ට් ඇවිල්ලා ප්‍රෙග්නන්ට් වුණොත් මොකද වෙන්නේ කියන එක සමහර අය ගොඩක් ලොකු ඉෂුව එකක් කියන එක මම දන්නවා. ඉතින් ඔන්න ඔය වගේ සිටුේෂන්ස් වලට මොන දෙන්න වෙනවා. නමුත් කරන්න බැරි දෙයක් නෑ. මමත් කරා. ඉතින් ඔයාලටත් පුළුවන් කරන්න. ඉතින් ෆයිනෑන්ෂියල් සිටුේෂන් එක ගැන මම ඔයාලට වීඩියෝ එකේ පොඩි අවබෝධයක් දුන්නා. ඉතින් ඔන්නෝම තමයි මගේ ග්‍රැජුවේෂන් එක. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. එහෙනම් ඊළඟට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න ඉක්මනටම නේද? say bye. say bye. 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 එන්න මෙයා ඉන්න තමයි ඉතින් වීඩියෝ ගේන්න පරක්කුනේ. bye. එන ගිහින් එන බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට.